guys. චූටි වීඩියෝ එකක් ගන්න ඕනි කියලා හිතුණා. මගේ බබා අලුතෙන් දැන් ජනවරි 29th එයා අලුතෙන් ග්‍රේඩ් එකකට යනවා ස්කූල් එකේ. ඉතින් එයාට ගත්ත චූටි බඩුවල වීඩියෝ එකක් තමයි අද ගන්න හිතුවේ. මේ තියෙන්නේ එයාට ගත්ත බෑග් එක. ගොඩාක් ස්පේෂස්. පෙන්නනම් zip එක වටේට මාවට පස්සේ කොයි විදිහටද පේන්නේ කියලා. මේ තියෙන්නේ zip එක වටේම ආවට පස්සේ බෑග් එක පේන විදිය. හොඳට ඉඩ තියෙනවා. එළිය පොකට්ස් තියෙනවා. වොටර් බොටල් එකක් උනත් දාගෙන යන්න පුළුවන්. හොඳට ස්පේෂස්. මේ තියෙන ඇතුළ හොඳටම ඉඩ තියෙනවා. කොච්චර ලොකු බෑග් එකක් ගත්තත් ඉඩ මදි වෙනවා. උදේට ලන්ච් බොක්ස් දාලා පොත් දාලා යවනකොට කොච්චර ලොකු බෑග් එකක් ගත්තත් ඉඩ මදි. මේ තියෙන යට ගත්ත වෝටර් බොටල් එක. එයාට ඕනම කිව්වේ ලබූබු ඉන්න ස්කූල් බෑග්, වතුර බෝතල්, ලන්ච් බොක්සස් ඒ වගේ දේවල්. නමුත් මට මේ ඒ වෙලේ ලබූබු ඉන්න බෑග් එකක් නම් හොයාගන්න බැරි වුණා. මේ තියෙන්නේ යාට ගත්ත වෝටර් බොටල් එක. හරිම ලස්සනයි. ලස්සන කලර්ස් දෙකක් එක්ක තියෙන ලබූබු වෝටර් බොටල් එක. ඇතුළ කොහොමද තියෙන්නේ කියලාත් පෙන්නන්නම්. මේ වගේ තමයි තියෙන්නේ. මම හිතන්නේ ප්ලාස්ටික් බොටල් එකකට වැඩිය ගොඩක් හොඳයි කියලා මේ වගේ බොටල් එකක්. ගොඩක් බර නැහැ. ලේසි අරන් යන්න. මේ වගේ තමයි පේන්නේ. ඊට පස්සේ ගත්තා මේ පෙන්සිල් කේස් එක. ඒකෙත් හොඳට ඉඩ තියෙනවා. කම්පාර්ට්මන්ට්ස් 3ක් වගේ තියෙනවා. පෙන්සිල්ස් නෝට්බුක් එකක් උනත් දාන්න පුළුවන් හොඳට ඉඩ ඇතිව. මෙන්න මේ වගේ තමයි ඇතුළ තියෙන්නේ. මේ වගේ. ඊට පස්සේ ගත්තා ලබූබු රූලර්ස් ටික. කලර්ස් 3කින් ගත්තා. මේ එකක් එළියට ගත්තාම පේන විදිහ. ඒක නම් යාගේ නමත් අපි පොඩ්ඩක් මෙන්ෂන් කරා. මේ තියෙන්නේ මේ වගේ තමයි පේන්නේ. හරිම ලස්සනයි. චූටි අය හරි කැමතියි දැන් ලබූබු කියන කාටුන් කැරක්ටර් එකට. මේ තියෙන්නේ රූලර්ස් දෙක. ඊට පස්සේ ගත්තා මේ තියෙන්නේ ලබූබු පෙන්සිල් ෂාප්නර් එක. පෙන්නන්නම් බොක්ස් එකෙන් එළියට ගත්තාම මොන වගේද පේන්නේ කියලා. මෙන්න මේ වගේ තමයි පේන්නේ. හරිම කියුට්. ලබූබු පෙන්සිල් ෂාප්නර් එක. ඊට පස්සේ ගත්තා මේ ලබූබු පෙන් එක. ඒකේ කලර්ස් 10ක් විතර මම හිතන්නේ තියෙනවා. මෙන්න මේක. මේකේ කලර්ස් ඒගොල්ලෝ ගාව මම ගත්ත තැන කලර්ස් ගොඩක් තිබුණා. හැබැයි මම යනකොට මේ ඉතුරු වෙලා තිබුණේ බ්‍රවුන් කලර් එක විතරයි. මෙන්න මේ දෙකම ගත්තා. මේක පෙන්ස් දෙක. ඊට අමතරව ගත්තා යුනිකෝන් ලන්ච් බොක්ස් එක. මට ඒකෙන් නම් ලබූබු ඉන්න ලන්ච් බොක්ස් එකක් හොයාගන්න බැරි වුණා. මේකත් හරිම ෂෝක්. මෙහෙම හතර පැත්තෙන් අරින්න තියෙනවා. හොඳට ඉඩ තියෙනවා. ඊට අමතරව මේ වගේ පොඩි කම්පාර්ට්මන්ට් එකක් එනවා. ග්‍රේවි හරි සෝස් හරි මොනවා හරි දාන්න උනත් පුළුවන්. ඒකේ නම් ඒ වගේ තමයි ලන්ච් බොක්ස් එක පේන්නේ. ඊට පස්සේ ගත්තා මෙන්න මේ ලන්ච් බෑග් එක. මට පින්ක් කලර් එකක් නම් හොයාගන්න බැරි වුණා යුනිකෝන්ට මැච් කරන්න පුළුවන් විදිහේ. නමුත් මෙන්න මේ ලන්ච් බෑග් එක තමයි මම යාට ගත්තේ. ඒකෙත් හොඳට ඉඩ තියෙනවා. මේ වගේ තමයි පේන්නේ ලන්ච් බෑග් එක. ඊට පස්සේ ගත්තා ලබූබු නෝට්බුක් එකක්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හදිස්සියේ ටීචර් නෝට් එකක් කියනකොට එහෙම ලියලා දාගන්න. හරිම ලේසි. පෙන්සිල් කේස් එකට දාන්න පුළුවන් ප්‍රමාණයක් තමයි ගත්තේ. මේ වගේ එකට දාලා තියන්න පුළුවන්. හරි ප්‍රයෝජනයි. මෙන්න මේ වගේ පොඩි බඩුවකයක් තමයි
බබා අලුතෙන් ග්‍රේඩ් එකට යනකොට ගත්තා. තව දෙයක් පෙන්වන්න අමතක වුණා. මෙන්න මේ බෑග් එකත් මම ගත්තා. මේ බෑග් එක. මේක ගත්තේ නම් කූල් ප්ලාන්ට් එකෙන්. මම පොඩ්ඩක් පෙන්වන්නම්. මේ වගේ තමයි තියෙන්නේ. මේකේ නම් කූල් ප්ලාන්ට් එකේ ඔෆර් එකක් තිබුණා මේ බෑග් එකට. මට දැන් හරියටම ප්‍රයිස් එක නම් මතක නැහැ. මේකත් හොඳට ස්පේෂස්. මේ ස්කූල් බෑග් එක වගේ ලොකු නැහැ. හැබැයි යාට ටියුෂන් එකකට උනත් ගෙනියන්න පුළුවන්. හරි පහසුයි. බ්‍රවුන් කලර් බෑග් එකක්. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් ගෙනාවේ මෙන්න මේ පොඩි පොඩි අයිටම්ස් එක තමයි. ඉතින් හරි කැමති වුණා මේ දේවල් වලට. මේ දේවල් තමයි එයා වෙනුවෙන් ගත්තේ. බයි.